ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. අද අපි චතාරික සමයේ පළවෙනි ඉරිදාට ඇවිල්ලා ඉන්නේ. ශුද්ධ කතෝලික සභා මාතාව අපිට මෙනෙහි කරන්නට කියනවා යේසුස් වහන්සේ පාලු කරේදී පරීක්ෂාවට ලක් වෙච්ච අවස්ථාව ගැන. අපේ ජීවිතෙත් අපිට පරීක්ෂාවල් එනවා එදිනෙදා අපි ගත කරන කාලය තුල. ඉතින් යේසුස් අපිට කියලා දෙනවාද කොහොමද මේ පරීක්ෂාවල් ජයගන්නේ කියලා? කොහොමද මේ පරීක්ෂාවල් ප්‍රතික්ෂේප කරන්නේ? ඒ වෙන මොකවත් මේ දේව වචනේ. යේසුස් වහන්සේ සාතාන්ව ප්‍රතික්ෂේප කරන අවස්ථා තුනම දේව වචනයෙන්ම අන්තර්ගත වෙන කරුණමයි. ඉතින් දේව වචනය තමයි අපිව ශක්තිමත් කරන්නේ, අපිට ඥානය ලබා දෙන්නේ සහ අපිට වරප්‍රසාද ලබා දෙන්නේ යක්ෂ පරීක්ෂාවන් ජය ගන්න. යක්ෂ පරීක්ෂාවන් ප්‍රතික්ෂේප කරන්නට සහ හඳුනා ගන්නට. ඉතින් අපි අධිෂ්ඨාන කරගමු. මේ චතාරික සමය තුල මේ ගෙවෙන දින 40 තුල එදිනෙදා දේව වචනය මෙනෙහි කරලා ඒකේ තියෙන අර්ථය හරියාකාර අවබෝධ කරගෙන යක්ෂ පරීක්ෂාවන් ප්‍රතික්ෂේප කරලා ඒවා ජයගෙන ජේසුට ගොඩාක් ලං වෙච්ච ජීවිතයක් ගත කරන්නට මේ දින 40 තුල දේව කැමැත්ත ඉටු කරන්නට දේව වචනේ අන්තර්ගත වෙන සාරය අනිත් එක්ක බෙදා ගන්නට හැකි වෙන්නටයි කියලා ජේසු පිහිටයි.